ඉතින් අදත් හරිම වටිනා වීඩියෝවක් අරන් ආවා. ඔයාලගේ ඉස්සොරි තියෙනවද? නැත්නම් අහුරු පිටින් කොණ්ඩේ යනවද? හිසේ බරගතිය තියෙනවද? කෙස් අග පැලිලාද? හිසකෙස් වර්ධනයේට, හිසකෙස් ඝන වීමට දිගු වරලසක් නදාහරිය අපූරු තෙල් එකක් අරන් ආවා. ඉතින් අපි මේ තෙල් එකේ නම් කරලා තියෙන කේශාදීප කියලා. ඉතින් මේ තෙල් එක අපි ගෙදරම නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඔබට සිංහල වෙදකමට අනුව හරි අපූර්ව වටිනාකමක් තියෙන බෙහෙත් වක්ටෝරුවක් අනුව නිෂ්පාදනය කළ මේ බෙහෙත් එක නැත්තම් මේ කේශාදීප තෛලය ඔයාලට අවශ්‍ය නම් අපි ගෙදරටම අරන් එන්න ලෑස්ති. මේක හදන හැටිත් මම හිතුව පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මම පුංචි ප්‍රමාණයක් හදලා පෙන්නුවා. සාමාන්‍යයෙන් මෙතන බෝතල් භාගයක් විතර ප්‍රමාණයක් තමයි මම හදන්නේ. ඒක හදන ක්‍රමය මම ඔයාලට පෙන්නනවා. ක්‍රමක්‍රමයෙන් ඇත්තටම දේශීය ඖෂධ මේකට තියෙන්නේ. කිසිම වසවිස රසායනික ද්‍රව්‍යයක් නැහැ. දරුවෙකුට උනත් හිසේ ගන්න පුළුවන්. ඒක තමයි වෙනස. ඉතින් ඔන්න ඔය විදිහට කොළ වර්ග ටික අරගෙන අපි මුලින්ම කොටලා මේක යුස ටික මිරික ගන්න ඕනේ. මිරිකලා ඉවරලා ගානට ලිපේ තියලා හදන ආකාරය මම ක්‍රමක්‍රමයෙන් පෙන්නන්නම්. මොකද ගොඩක් අය ඉල්ලුවනේ කොණ්ඩේට ගාන තෙල් එකක්. ඔන්න මම හිතුවා මම ගෙදර හිඳින ක්‍රමයට හදලා ඔයාලට තෙල් ටිකක් අරන් එන්න. ඉතින් මේවා ඇත්තටම කිසිම වසවිසක් නැහැ. රසායනික ද්‍රව්‍ය රසකාර, ඒ කියන්නේ අපි කියමු වර්ණක කිසිම දෙයක් මේවට නැහැ. ඒකින්ද බය නැතුව දරුවෙකුට උනත් කොණ්ඩේ ගන්න පුළුවන් තෙල් එකක් කේශාදීප තෛලය කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයාලට පේනවා ඇති මම කොළ ටික කඩලා අරන් කොටලා මිරිකලා යුස ටික අරගෙන පුංචි ප්‍රමාණයක් තමයි මම හදන වීඩියෝ එකේ පෙන්වන්නේ. හැබැයි ඔයාලට අවශ්‍ය විදිහට ඉස්සරහට මම හිතුවා මේ තෙල් එක මේ විදිහටම හදලා ඔයාලගේ ගෙදරටම යවන්න අඩුම මුදලකට. ඉතින් අවශ්‍ය ඔබ මේ දුරකථන අංකයට කතා කරන්න. කේශාදීප තෙල් කුප්පියක් ඔයාලා තරම් පාවිච්චි කරලා වෙනස වටහා ගන්න. මොකද මේක ඇත්තටම හරිම වටින බෙහෙත් එකක්. ඔන්න බලන්න. ඊට පස්සේ අපි මම තෙල් හිඳින මුට්ටියම ගෙදර අපේ නෝනට තෙල් හිඳින මුට්ටිය අරගෙන ඒකෙම මම ලිපේ තියලා පෙන්වන්න හිතුවා. මේක හදන ක්‍රමයක් නැත්තම් සමහරු කියයි මේව බොරු, මේව මෙහෙම හදන්න බෑ. ඒ වගේ ගොඩක් අය චෝදනා කරනවානේ. මම හිතුවා මේ විදිහට වීඩියෝ එකක් කරන්න. ඔන්න බලන්න පුංචි ප්‍රමාණයක් හදන්න. හැබැයි මේක ඔයාලට අවශ්‍ය විදිහට මම අරන් එන්න හිතුවා. ඔයාලගේ ගෙදරට. ඒ වගේම මගෙන් තවත් රෝග වලට බෙහෙත් ගන්න අය ඉන්නවා. සන්ධි රෝග, ආතරයිටිස්, කොණ්ඩේ කැක්කුම්, ඒ වගේ රෝග වලට බෙහෙත් ගන්න අයටත් විශේෂයෙන්ම කියන්න ඕන ඔබටත් අවශ්‍ය නම් බෙහෙත් පොට්ටින සහ රාජමහා හන්දි තෙල ඔයාලගේ ගෙදරටම අරන් එන්න ලෑස්ති. ඔබ ඒ අවශ්‍ය ඔබත් මේ දුරකථන අංකයට කතා කරන්න. ඔයාලගේ ගෙදරටම මම අරන් එන්න ලෑස්ති මේ තෙල් එක. ඉතින් තෙල් වර්ග 3ක් දානවා මේකට. ඔයාලට පේනවා ඇති මේ තෙල් වර්ග දාලා ඔන්න බලන්න නිසි පදමට හිඳුනට පස්සේ අපි මේකට තවත් බෙහෙත් ඖෂධ නැත්තම් ඔයාලා ගෙදරදිම හදාගෙන කෝමාරිකා, ඒ වගේම කළුදුරු, ඒ වගේම ඔයාලට පේන කරපිංච, උළුහාල්, ඒ වගේ දේවල් එකතු කරලා හොඳට මේක පදමට හදලා තමයි මම එවන්නේ. ඉතින් අවශ්‍ය මේ දුරකථන අංකයට කතා කරන්න. ඔයාලගේ දරුවන්ට නැත්තම් දියණියන්ට හොඳ දිගු වරලසක් අවශ්‍යයට මේක එකපාරක් සාමාන්‍ය සති දෙකක් කාලෙක කරත් වෙනස වටහා ගන්න පුළුවන්. ඉස්සොරි මර්ධනයේ අහුරු පිටින් කොණ්ඩේ යනකොට හිසේ බර ගතිය, හිසකෙස් වර්ධනය වීමට, හිසකෙස් ඝන වීමට දෙපාරක් හිතන්න නැතුව මේ තෙල් එක පාවිච්චි කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. මොකද ගොඩක් අය ඉල්ලුවනේ මේ තෙල්. ඔන්න බලන්න ලස්සනට ලාකොළ පාටට මේ තෙල් එක හැදිලා තියෙනවා. ඉතින් අවශ්‍ය ඔබ මේ දුරකථන අංකයට කතා කරන්න. ඔයාලට අනිවාර්යෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. සති දෙකක් 3ක් ගාලා බලන්න මේකේ වෙනස. ඔයාලත් අදම මේක පාවිච්චි කරන්න කියන බොහොම ආදරෙන් ඉල්ලනවා. ඔන්න බලන්න දේශීය ඖෂධ වර්ග මේකේ තියෙන කිසිම රසායනික ද්‍රව්‍ය නැහැ. ඔයාලත් මෙන්න මේ විදිහට හිසේ තෙල් ටිකක් අරන් හිස් මුදුනේ හොඳට ඇඟිලි වලින් මසාජ් කරලා ආලේප කරන්න. ඊට පස්සේ ඔයාලට වැටහි මේකේ තියෙන ඖෂධීය ගුණය. ඉතින් තවත් දවසක මේ වගේ හරි අපූර්ව වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙනවා. අදට වීඩියෝ එක සමගන්න ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.